ආයුබෝවන් මං හිතන්නේ අපේ චර්ම රෝග සායනවල තවත් නිතරම දක්නට ලැබෙන රෝගී තත්ත්වයක් තමයි ඔය කකුල් වල අත්වල වගේ දක්නට ලැබෙන දද කුෂ්ඨ වගේ රෝග. ගොඩක් වෙලාවට අපේ වෙස්ටර්න් මෙඩිසින් වල එක්සීමා, ඩර්මටයිටිස්, එහෙම නැත්නම් නොඩියුලර් පියුරිකෝ, එහෙම නැත්නම් ලයිකන් ප්ලේනස්, නොඩියුලර් ඩිසීසස්, හයිපර්කෙරොටික් ස්කින් ඩිසීසස් ඔය වගේ දේවල් විවිධ නම් වලින් හඳුන්වනවා. ඉතින් අතට ගොඩක් වෙලාවට මේවා ඔටෝ ඉමුන් ස්කින් ඩිසීස් ගණයට අයත් වෙන ලෙඩ. ගොඩක් වෙලාවට අර ඉක්මන් සෝයක් ඉතා කඩිනමින් ලබා ගන්න අමාරුයි. මොකද ඒවා ඔයාලගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය සම්බන්ධ වෙලා වෙන ටිකක් සංකීර්ණ ගැටලු. ඒකත් එක තමයි ගොඩක් වෙලාවට ස්කින් එකේ චේන්ජස් එන්නේ. ඉතින් ගොඩක් වෙලාවට ඔයාලගේ ඒක අපි අයින් කරගන්න උත්සාහ කරනවා නම් day to day behaviors, කන බොන දේවල්, බෙහෙත් සහ ඔයාලගේ stressful conditions, නිදි මරණ දේවල් ඔය වගේ හැම දෙයක්ම ඔයාලා එතකොට පිටින් ඔයාලගේ ස්කින් එකට වදින chemicals, එහෙම නැත්නම් මොනවාරි pollens වගේ දේවල්, දූවිලි, dust එක ඔය වගේ හැම දෙයක්මත් එක්කම සම්බන්ධ වෙලා ඔයාලගේ water intake එක, hydration ඔය ඔක්කොම දේවල් එක්ක සම්බන්ධ වෙලා ඉතා හොඳ treatment එකක් ගියොත් අපිට ගොඩක් දුරට සහනයක් ලබා ගන්න පුළුවන්. දැන් මේ අපි ඔයාලට දක්වන ෆොටෝස් වලත් මම හිතන්නේ හෙට්ටිපොළ ප්‍රදේශයේ ලංකාවට දුර කෙනෙක් මගේ ප්‍රදේශයට. ඉතින් එතකොට ගොඩක්ම ඩැමේජ් එකක් තිබුණු කෙනෙක්. ගොඩක් වෙලාවට අර නොඩියුලර් ගතිය, බොහොම නැත්නම් හයිපර්කෙරොටික් ගතිය, කළු පාටද නිකන් ලොකු කැදලි වගේ කියන්නේ ලොකුවට නිකන් අර ඒක නිකන් අර බෝල වගේ කළු පාටට එළියට ඇවිල්ලා තිබුණා ස්කින් ලේයර්ස් වලින් වලට. නමුත් නිසි ප්‍රතිකාරයකට පස්සේ කියන්නේ ලෙඩාගේ උනන්දුව සහ අපේ ප්‍රතිකාරය සහ ඒ එදිනෙදා ඔයාලගේ ජීවන රටාවල වෙනස් වීම එක ගොඩක් ලොකු සුවයක් ගන්න පුළුවන් වෙලා තියෙනවා. මේ රෝගියා දිහා බැලුවොත් මාස 3කමාරක වගේ සමාජ ප්‍රතිකාරයක් එක්ක මේ මට්ටමට අපිට ගන්න පුළුවන්. ගොඩක් වෙලාවට මේකත් එක්ක දැන් මේ පුද්ගලයා ගත්තොත් එයාගේ අර සමාජයට ගොන්න ගැටිච්ච පුද්ගලෙක් අර ඒකත් එක්ක එයාට කොන් වෙන ගතිය සහ සමාජයට මුහුණ දෙන්න බැරි ගතිය, එහෙම නැත්නම් සමාජලාට අපි දැන් පිරිමි කෙනෙක් ගත්තොත් ෂෝට් එකක් ඇඳගෙන ඇවිදින්න බැරි ගතිය වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඉතින් ඒක ගොඩක් පොඩ්ඩක් Tamanට හුදකලා ගතියක් දැනෙන්න ගන්නවා. නමුත් මේ මට්ටමට ප්‍රතිකාරයක් අපි කරලා දුන්නාම එතරම් රෝගියෙක් හැටියට එයා බොහොම සතුටින් ඒක මම හිතන්නේ අත්විඳිනවා දැන්. ඔයාලා බලන්න මම හිතන්නේ ඒක අපි හරියට කරොත් එහෙම අර ඔයාලට අර හයිපර්කෙරොටික් වෙලා ස්කින් ලේයර්ස් එක උඩ හැදිලා තියෙන එක පවා හොඳ වෙලා තියෙනවා. සාමාන්‍ය හොඳ ලස්සනමක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ටිකක් උනන්දු වෙනවා නම් ඕනෙම මේ වගේ ස්කින් ඩිසීස් එකක් අපිට බොහෝ දුරට සුව කරන්න හෝ එහෙම නැත්නම් 100ක් මට්ටමට පාලනය කරලා එයාට සාමාන්‍ය අවශ්‍යතාවයල් ඉටු කරගන්න ජීවිතේ අපිට සලස්සලා දෙන්න බැරිකමක් නැහැ කියලා කියන එක තමයි මම මේකෙන් කියන්න උත්සාහ කරේ.